අයිබෝවන් මම කමල් වික්‍රමනායක මම software architect කෙනෙක් enterprise architect කෙනෙක් සහ professional trainer කෙනෙක් වශයෙන් කටයුතු කරන කෙනෙක් මගේ පසුපසින් ඔබට දිස්වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය මේ අවස්ථාවේදී මම ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පේරාදෙණිය IT center එකෙන් ලබා දෙන කරගෙන යනු ලබන තොරතුරු තාක්ෂණයට අදාළ පාඨමාලාවක් පිළිබඳව මමත් ඒකේ සම්පත්දායකෙක් වශයෙන් ප්‍රධාන වශයෙන් කටයුතු කරනවා. මේ පාඨමාලාව තමයි full stack web development with Java කියන පාඨමාලාව. මේකෙදි web applications කොහොමද අපි හදන්නේ? front end එක කොහොමද හදන්නේ? එතකොට අපේ core logic තියෙන කොටස් කොහොමද හදන්නේ? එතකොට back end එක කොහොමද හදන්නේ? ඒ කියන්නේ ඔය databases එහෙම ගැන. ඉතින් මේ වාගේ full stack web applications develop කරනකොට දැනගත යුත්තේ මොනවාද? ඒ සියලු කාරණාවල් පිළිබඳව අපි මේ පාඨමාලාවේදී මේකට සහභාගී වෙන අයට දැනුවත් වීම සහ ඔවුන්ගේ කුසලතාවයන් වර්ධනයට කටයුතු කරනවා. මේ පාඨමාලාව ඔබ මේ වෙනකොටත් මෘදුකාංග නිපදවන්නෙක් වශයෙන් කටයුතු කරනවා නම් උනත් වටිනාකමක් ඇති පාඨමාලාවක්. ඊට අමතරව ඔබ අපොස උසස් පෙළ වාගේ විභාගයක් නිම කොට තියෙනවා නම් ඒ අයටත් මේ පාඨමාලාව සාර්ථකව කරගෙන යම් මේ වටිනාකමක් ඔවුන්ගේ වෘත්තිමය තත්ත්වයට එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව තවත් මේ මෘදුකාංග නිර්මාණය පිළිබඳ උනන්දුවක් දක්වන වෙනත් අයට උනත් මේ පාඨමාලාවට සහභාගී වෙන්න පුළුවන්. යම්කිසි උනන්දුවක් උත්සාහයක් එහෙම තියෙන්න ඕනේ. මේ පාඨමාලාවේදී මොනවද ඇත්තටම අපි තාක්ෂණයන් වශයෙන් ආවරණය කරන්නේ කියලා සරලව කෙටියෙන් සඳහන් කළොත් අපි Java පාවිච්චි කරනවා, Spring framework එක, Spring Boot, Thymeleaf template engine එක, ඊට අමතරව Tailwind CSS, React JS framework එක. ඉතින් මේ වාගේ තාක්ෂණයන් පාවිච්චි කරලා තමයි අපි මේ පාඨමාලාවේදී web application නිර්මාණය පිළිබඳව කියා දෙන්නේ. ඊට අමතරව databases ගැන කතා කරොත් අපි MariaDB database එක සහ PostgreSQL database එක කොහොමද පාවිච්චි කරන්නේ කියන කාරණාවන් ගැන දැනුවත් කිරීම කරනවා. අතිරේක වශයෙන් operating system ගත්තොත් අපි මේ application හදන එක විතරක් ගැන මේ අවධානය යොමු කරනවා නෙමෙයි. මේ පාඨමාලාවට සහභාගී වන්නන් තුළ Linux distribution පිළිබඳ කුසලතාවය, ඒවා පාවිච්චි කිරීම පිළිබඳ කුසලතාවය වර්ධනය කිරීම පිළිබඳවත් අපි විශේෂ අවධානයක් යොමු කරනවා. මේ ඇප්ලිකේෂන් කොහොමද ඩිප්ලොයි කරන්නේ? මේවා secure ආකාරයට කොහොමද ඩිප්ලොයි කරන්නේ? මේ security කියන එක ඇප්ලිකේෂන් එකක් හදනකොට ඊට අමතරව ඒක ඩිප්ලොයි කරනකොට මේ හැම අවස්ථාවෙදීම දැනුවත් වීම අවශ්‍යයි. ඉතින් මේ කෝස් එකේදී මේ security ගැනත් දැඩි අවධානයක් අපි යොමු කරනවා. ඉතින් මේ කෝස් එකට සහභාගී වෙන්න, මේ පාඨමාලාවට සහභාගී වෙන්න ඔබට උවමනාවක් තියෙනවා නම් ඔබ හිතනවා නම් ඔබේ වෘත්තිමය කුසලතාවයන් වර්ධනය කරගන්න කොහොමද ඒකට ආරම්භයක් ලබා ගන්නේ? අපේ IT center එකේ වෙබ්සයිට්ස් ඇක්සස් කරලා ඒ ගැන මේ කෝස් එක ගැන වැඩි දැනුවත් වීමක් ඔබට ලබා ගන්න පුළුවන්. IT center එකේ මූලික වෙබ් අඩවිය තමයි www.ceit.pdn.ac.lk කියන තැන තියෙන්නේ. ඊට අමතරව මේ පාඨමාලාවට අයත් යම් යම් අන්තර්ගතයන් open.ceit.pdn.ac.lk කියන වෙබ්සයිට් එකේ පළකොට තිබෙනවා. මේ වෙනකොටත් සමහර වීඩියෝස්, ඊට අමතරව අපි පාවිච්චි කරන සාම්පල් කෝඩ් එහෙම ඔබට ලබා ගන්න පුළුවන් මේ open.ceit.pdn.ac.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඉතින් මේ කෝස් එක
ඒකට රෙජිස්ටර් වෙන්න සහභාගී වෙන්න යමෙක් කැමති නම් මම ඔබට යෝජනා කරනවා මේ දෙවනියට කියපු වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ WhatsApp channel එක follow කරන්න කියලා. ඒකේ link එක දාලා තියෙනවා. ඔබට ඔබේ දුරකථනයෙන් WhatsApp channel එක follow කරන්න, ඒකට subscribe කරන්න පුළුවන්. එම channel එකේ අපි මේ පාඨමාලාව ආරම්භ කරන නිශ්චිත දවස් සහ ඒ සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද කියන එක, ඒ කියන්නේ මේ ඒකට අවශ්‍ය කරන මේ ෆෝම් එක සබ්මිට් කිරිල්ල, ෆෝම් එකට අවශ්‍ය අදාළ ලින්ක් එක එහෙම මේ channel එක හරහා මේ පාඨමාලාවට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන අයට දැනුවත් කිරීම අපි කරනවා. මේ පාඨමාලාවේ ප්‍රධාන අරමුණක් තමයි තොරතුරු තාක්ෂණය පිළිබඳව අපේ මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්ඩස්ට්‍රි එකේ මේ වෙනකොට පාවිච්චි වෙන තාක්ෂණයන් පිළිබඳව එහෙම හොඳ ෆවුන්ඩේෂන් නොලෙජ් එකක්, හොඳ අත්තිවාරම් දැනුමක් ලබා දීම සහ ප්‍රායෝගික දැනුමක් ලබා දීම. ඉතින් මේ පාඨමාලාව අවසානයේ අපේ බලාපොරොත්තුව තමයි ඔබට හොඳ දැනුමක් සහ කුසලතාවයක් අත්කර දීම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මෘදුකාංග නිර්මාණකරුවෙකු වශයෙන්, විශේෂයෙන්ම මේ ෆුල් ස්ටැක් වෙබ් ඩෙවලොපර් කෙනෙක් වශයෙන් කටයුතු කිරීමට අවස්ථාව, ඒ සඳහා අවශ්‍ය කරන තල්ලුව ලබා දීම. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙනවා ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ්ස් වලට අනුකූල වෙන විදිහට මේ පාඨමාලාව තුලින් කරන්න. ඉතින් එවන් දැනුමක් සහ කුසලතාවයක් ඔප්නැංවීම තමයි අපේ මේ පාඨමාලාවේ අරමුණ, මේට සහභාගී වන්නන් තුල. ඉතින් මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන සෑහෙන අතීතයක් තියෙන විශ්වවිද්‍යාලයක්. මමත් මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. ඉතින් මේ වාගේ විශ්වවිද්‍යාලයකින් සමාජයට උගතුන් බිහි කිරීමේදී සහ සමාජයේ ඉන්න නොයෙකුත් පිරිස් තුළ අධ්‍යාපනය සහ කුසලතාවයන් සංවර්ධනය කිරීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ IT සෙන්ටර් එකෙන් මේ ආරම්භ කරලා තියෙන පාඨමාලාවත් වැදගත් පාඨමාලාවක් වෙනවා. ඉතින් මම ඔබට යෝජනා කරනවා අපේ මේ පාඨමාලාව සමග එක්වන්න, ඒකම ඔබේ වෘත්තීමය කුසලතාවයන් සංවර්ධනය කර ගැනීමට ඔබත් කටයුතු කරන්න. ස්තුතියි.